පොලිස්පති ධූරය ශානි අබේසේකරට. රටක ආණ්ඩුකරණයේදී පාලකයන්ට අවශ්‍ය කරන්නේ තමන්ගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන් විශ්වාසවන්ත රාජ්‍ය නිලධාරීන් සෙට් එකක්. ඒකට සුදුසුකම් හෝ හැකියාවන්ට වඩා වැදගත්ම සාධකය වන්නේ පාලකයාට අදාළ පුද්ගලයා කෙතරම් විශ්වසනීය භාවයකින් කටයුතු කරනවාද යන්නයි. ඒ නිසාම තමයි රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිටියේදී කනිෂ්ඨ නිලධාරීන්ට තනතුරු තානාන්තර දීලා ඉහළ පුටුවල ඉඳවන්නේ. අපේ රටේ මිනිස්සුන්ට ඕනවටත් වඩා ඒ වගේ අත්දැකීම් තියෙනවා. ජේ.ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා, රාජපක්ෂ, මෛත්‍රී විතරක් නෙමේ රනිල්ගේ පාලන කාලෙත් පත් කළ බොහෝමයක් තනතුරු එහෙම ඒවා. මාලිමා ආණ්ඩුවේ ජනාධිපති ලේකම් විදිහට පත් කළෙත් එවැනි නිලධාරියෙක්. තවත් එහෙම ඒවා තියෙනවා. මේ කියන්නේ මාලිමා ආණ්ඩුව විසින් ඒ જાතියේ අලුත්ම පත් කිරීමකට දරන උත්සාහයක් ගැන. ශානි අබේසේකර කියන්නේ ගත වුණු දශකයක පමණ කාලය තුල දේශපාලන ලෝකේ නිතර කතාබහට ලක්වන පොලිස් නිලධාරියෙක්. 1996 වර්ෂයේදී උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට එක් වූ ශානි අබේසේකර 1999 සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ කටයුතු කළා. පසුව අනුර දිසානායකලා, ආනන්ද විජේපාලලා දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාල හදාගෙන කටයුතු කරපු යහපාලන ආණ්ඩු කාලේ ශානි අබේසේකරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත් කළා. ඊළඟට 2020 ජනවාරි 7 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහුගේ සේවය අත්හිටුවා ශානිව පොලිසියෙන් නිරපා දැමුව පමණක් නෙමෙයි අවුරුද්දක් විතර හිරගත කළා. මේ සියල්ල දේශපාලන තීන්දුව සහ සිද්ධි. කෙසේ නමුත් ලංකාවේ නමගිය අපරාධ රැසක සැගවුණු තොරතුරු අනාවරණය කර ගැනීමට සමත් වුණ දක්ෂ රහස් පරීක්ෂකවරයෙකු විදිහට ශානි අබේසේකර ජනප්‍රියයි. ඒක මෙහෙමයි. වරදකරුවන්ට දඬුවම් ලබා දුන් රොයල් පාක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනිමෙරුම, උඩතලිවින්න ඝාතනය, මොහොමඩ් සියාම් ඝාතනය සහ ಭಾರತ ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය වැනි ආందోලනාත්මක මිනිමෙරුම් ගණනාවක වගේව අදටත් කිසිදු වරදකරුවෙක් සොයා ගැනීමට නොහැකි වුණු හෝ යුක්තිය ඉටු කිරීමට අපහසුත් වුණු වසීම් තාජුඩීන් ඝාතනය, තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන අතුරුදන් කිරීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ රතුපස්වල වෙඩි තැබීම වැනි සාහසික සිද්ධිවල විමර්ශන නිලධාරියා වුණෙත් ශානි අබේසේකර. ඒ කතා පැත්තකින් තියලා දැන් අපි කතාව පටන් ගමු. ශානි අබේසේකර 2021 දී පොලිස් සේවයෙන් විශ්‍රාම ගිහින් මාලිමා දේශපාලනය සමග අත්වැල් බැඳගත්තා. දැන් මාලිමා පාක්ෂික දේශපාලන චරිතයක්. මාලිමාව බලයට ගේන දරදිය ඇදපු කෙනෙක්. කොහොම හරි මාලිමා ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරව නැවත වතාවක් පොලිස් සේවයට පත් කළා. ඒ 2024 ඔක්තෝබර් 10 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වසරක කාලයක් සඳහා වුණු කොන්ත්‍රාත්තු පදනමින්. පොලිස් කොමිසමේ අවසරය ලැබුණේ එහෙම. ඉන්පසුව ඔහුගේ මේ සේවා කාලය අවසන් වීමට මාස 3ක පමණ කාලයක් තිබෙද්දී මාලිමා ආණ්ඩුව විසින් ශානි අබේසේකරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විදිහට 2025 ජුලි මාසයේදී පත් කරනවා. විශ්වාසා පරමා ඥාති කියලා කියන්නේ නිකම්ම නෙමෙයිනේ. කොහොම හරි CID අධ්‍යක්ෂක කරලා තාම අවුරුද්දක් ගියේ නැහැ. ශානි අබේසේකරට ඩබල් ප්‍රොමෝෂන්. ඊළඟට එළියට ආපු නිවුස් එක තමයි ඒ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස පත්කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් නිර්දේශ කරලා. ඒ නිර්දේශය පසුගිය දවසක ජාතික පොලිස් කොමිෂනමටත් යවලා තියෙනවා. හැබැයි ඊට කලිනුත් මේ යෝජනාව ඉදිරිපත් කළාම ජාතික පොලිස් කොමිසම් භාවය ඒ නිර්දේශය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ නිසා මේ වතාවේ පොලිස් කොමිෂනමේට වඩේ බාර දීලා තියෙන්නේ ප්‍රතික්ෂේප කරන්න බැරි විදිහට. ඒ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකවරයෙකුට ඇතුළු කමිටුවකින් විශේෂ නිර්දේශයකුත් ලබාගෙන තමයි පොලිස්පතිවරයා අදාළ පත්කිරීමේ නිර්දේශය නැවත වතාවක් ජාතික පොලිස් කොමිසම් භාවය වෙත යොමු කරලා තියෙන්නේ. කොහොම වුණත් අදාළ උසස් වීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂනමේ මෙතෙක් කිසිදු නිල ප්‍රතිචාරයක් දක්වලා නැහැ කියලා තමයි ලංකා ලෝකයා කියන වෙබ් එකේ සටහන් කරලා තිබුණේ. ගුණා හැරෙන්නේ පොල් පැලයට නෙවෙයි කියලා අපි කොහොමද හිතන්නේ මේ වෙන සිද්ධිත් එක්ක? බැලූ බැල්මට මේ උත්සාහය මාලිමා පාක්ෂිකයෙකු වන ශානි අබේසේකරව පොලිස්පති ධූරයට පත් කිරීමට ගන්නා වෑයමක් කියලා කාට හරි හිතෙන්න පුළුවන්. මොකද අනුර දිසානායක බලයට එනකොට පොලිස්පති ධූරයට පත් කරන්න Tamanට කියලා විශ්වාසවන්ත ඉහළ පොලිස් නිලධාරියෙක් හිටියේ නැහැ. කොහොම හරි ඊට සුදුසුකම් තියෙන අය මගහැරලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරියෙකු වූ නීතිඥ ප්‍රියන්ත වීරසූරිය වැඩ බලන පොලිස්පති විදිහටත් පසුව පොලිස්පති විදිහටත් පත් කරගන්නවා. ප්‍රියන්ත වීරසූරියත් ඒ වෙනුවෙන් සෑහෙන්න ආණ්ඩුවට කඩේ ගියා ජනාධිපතිගේ විශ්වාසය දිනා ගන්න. කොහොම වුණත් අනුර දිසානායක කියන්නේ වේගයෙන් හිතන, වේගයෙන් වැඩ කරන, ඒකට අවශ්‍ය හැකියාව තියෙන කෙනෙක්. ඒ නිසා එයාට ගැළපෙන පොලිස්පති කෙනෙක් පත් කරගන්න අවශ්‍යයි කියලා හිතෙන්න වෙන්න පුළුවන්. ශානි කියන්නේත් ඒ જાතියේ බුලට් ටිකක්.
ඒ නිසා පොලිස්පති ධූරය අවුරුදු 65න් අවසන් වී යුත්තයි කියන රාජ්‍ය ප්‍රතිපත්තිය වෙනස් කරලා හරි වයස අවුරුදු 65ක් වෙච්ච ශානිව ඒ තනතුරට පත් කරගන්න විධායකයට හැකියාව තියෙනවා. ශානිට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස උසස්වීමක් දෙන්නේ ඒකේ පළවෙනි පියවර විදිහට වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් හෙට අනිද්දාට පොලිස් කොමිසමේ නිර්දේශය එක්ක තමයි මේ වැඩේ වෙනවද නැද්ද කියලා හරියටම කියන්න පුළුවන් වෙන්නේ. ස්වාධීනයි කිව්වට පොලිස් කොමිෂනමටස් විධායකයට පිටින් වැඩ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා පේන්න නම් නැහැ. ඒ නිසා ශානි ඩබල් ප්‍රොමෝෂන් ගහලා තව ටික දවසකින් පොලිස්පති විදිහට වැඩ බාර ගන්නවා කියලා කිව්වොත් කලබල වෙන්න එපා. ඒක තමයි විදිහ. සමහර විට සිස්ටම් චේන්ජ් වෙන්නේ ඊට පස්සේ වෙන්නත් පුළුවන්. අමතක වුණානේ. තව පොඩි කාරණයක් තියෙනවා. 80ට 89 අරගලයට ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ සමාජිකයන් සූදානම් කරමින් හිටපු 1984, 85, 86 වගේ කාලවල පක්ෂයට හිතවත් ගෙවල් වලින් තෝරගත්තු තරුණ ගණනාවක් රජයේ ආරක්ෂක අංශවල සේවයට යවුවා. ඒ අයගෙන් සමහරක් අරගලේදී අහු වුණා. තවත් සමහරක් කාකි අදුම්මස්සෙම හැංගිලා හිටියා. මුකුත් නොදන්න ගානට. එහෙම අය තව ඉන්න පුරුවන්. ඒකටව මෙතෙන්ට ගැලපෙනවද නේද කියලා හරියටම දන්නේ නැහැ. කාට හරි අවශ්‍ය නම් හොයලා බලුවට වරදක් නැහැ. මොකද ශානි කියන්නේ එහෙම කෙනෙක් නෙවෙයි කියලා ටක්කිටම කියන්න පුළුවන් නිසා. ශානි අබේසේකර උපන්ගේ UNP කාර්යයා. හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොළ කියන්නේ ශානිලාගේ සමීපතම ඥාතියෙක් සහ ගමේ අසල්වැසියා. ශානිව පොලිසියට ගන්න උදව් කළෙත් එයා. 88 89 කාලයේදී ජවිප තරුණයන් බරගාණක් තිරිශ්චීන විදියද මරලා දැම්මේ මේ කියන උඩුගම්පොළ. එතකොට ශානිත් පොලිස් කොස්තාපල්. එහෙනම් අදට එච්චරයි.